Sirasa Dancing Stars. මම මේක ඇත්තටම එක්ස්පෙක්ට් කරන්නේ නැහැ. මම ඒක පොඩි දෙයක් කරලා මේ ආස්වාද පෙන්නන්නම්. ඔය දෙන්න හොඳටම dance කරා. මම හිතනවා තව චුට්ටක් loading තව චුට්ටක් song එකට appropriate වුණා නම් හොඳයි. ආනන්දේ මල් බලාව සලන්න අස්සානේ පොඩි හින්න වයන්න නටන්න සන්තෝෂේ මල් ගිය විඳින්න හදින්න ගයන්න මෙපිටේ නිලන්ති කියන්නේ නර්තනයෙන් මම හිතන්නේ ඔබ ඉතාමත්ම උපරිම ස්ථානයකට ගිය කෙනෙක්. ඒකෙත් සැබවින්ම අද මේ දැකපු දර්ශනය මට පෙනී ගියේ ඔබගේ නම්‍යශීලීතාවය, ඔබගේ අති දක්ෂතාවයේ නර්තනයෙන් සහ මම සන්තෝෂයටපත් වෙන ඔබ දන්නවා තරඟෙට ඉදිරිපත් වෙනකොට තමාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට තව කෙනෙක්ව අනුකරණය නොකර බාතියගේ සින්දුවක් තෝරගෙන දේශීය සින්දුවකට තමා නිර්මාණය කරපු රංගනයක් ඉදිරිපත් කිරීම ගැන මම සතුටටපත් වෙනත් එක්ක මම හිතන ඔබ ඉතාමත් විශිෂ්ට අන්දමෙන් ඒ නර්තනය ඉදිරිපත් කරා. බොහොම ස්තුතියි. Thank you very much. නර්තනය ගැන මම කතා කරන්න අවශ්‍ය නැති තරම් අපි මීට කලින් උත් දැකලා තියෙනවා. ඒ වගේම හැම ඉරියව්වක්ම මම නලින් ගැනත් කියන්න ඕන දෙන්න හරි ලස්සනට ඒවා හොඳට සම්බන්ධීකරණය කරගෙන ගැළපීමට ඇත්තටම අපිට ආසාවෙන් බලන් ඉන්න පුළුවන් මිනිත්තු 3ක් ඔබ ගත කරා. බොහොම ලස්සනයි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. අපේ ආදරණීය විනිශ්චය මණ්ඩලය ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරා. භාතිය නම් වේදිකාවටම ඇවිල්ලා නිලන්තිත් එක්ක dance act එකකුත් කරා. එතකොට හිතාගන්න පුළුවන් භාතියගේ හිත කොයිතරම් නිලන්ති දිනාගෙන යද්ද කියලා. හොඳයි. නමුත් මට දැන් පෙන්වන්න දැන් අංක වලින් ඉලක්කම් වලින් ඔබේ අදහස් කොහොමද කියලා. මම 10න් 8ක්. Okay. Thank you. මම 10න් 9ක් දෙනවා. Alright. Thank you. මම ලෝභ නැතුව 9ක් දෙනවා. බොහොමත්ම ස්තුතියි. SMS කරනවා නම් මෙන්න මෙහෙමයි පිළිවෙල. SDS හිස්තැනක් අංක 3 type කරලා SMS කරන්න send කරන්න 7788ට. ලංකාවේ දුරකථන මාර්ගය ඔස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා නම් 1599 dial කරලා ඔබේ ඡන්දය ලබා දෙන්න අංක 3. Sirasa Dancing Stars. ඔබේ ආදරණීය තාරකාව උපේක්ෂා ස්වර්ණමාලි සමග සහන්. ඇත්තටම එයා යාගෙන හිතන්න නැතුව මං වෙනුවෙන්ම ගොඩාක් කියාගන්න බැරි තරම් මහන්සි වෙනවා. මෙයාට කියලා දෙන්න මට මහන්සි වෙන්න ඕනේ. ඒක ගන්න. මට ගොඩාක් දක්ෂයි. කියලා දුන්න එකක් මෙයා කරන්න උත්සාහ කරනවා. මෙයා එක්ක පාර්ට්නර් ඩාන්ස් කරන්න අම්බෙච්ච එක ගැන ගොඩක් සතුටු වෙනවා.
උපේක්ෂාව මම පුංචි දිලා දැකලා තියෙන්නේ රංගන ශාස්ත්‍රයේ අහිංසිකාවියක් හැටියට තමයි ඔබ සාමාන්‍යයෙන් ඉදිරිපත් වෙන්නේ. ඒක මම දැකලා තියෙනවා සාමාන්‍යයෙන් ගීතවලට ගීතවල රූපරාමට ඉදිරිපත් කරනකොට පොඩි දංකාර ගතියක් තියෙනවා. නමුත් අද මම දැක්කේ ඊට හාත්පසින් වෙනස් චරිතයක්. මම දැනන් හිටියේ නෑ උපේක්ෂාට මෙච්චර ලස්සනට නටන්න පුළුවන් කියලා. ඔබ නර්තනයෙන් මම හිතන්නේ මගේ හිත දිනාගත්ත විතරක් නෙමෙයි මේක නරඹන සියලුම ප්‍රේක්ෂකයන් ඔබට අනිවාර්යයෙන්ම මම හිතන්නේ ඔබට තිබ්බ ආදරයේ කැමැත්තට වැඩිය හද බැඳ ගන්න ආකාරයෙන් ඔබ මේ නර්තනය ඉදිරිපත් කරා. ඔබ මම හිතන්නේ ඊටාත්ම බුද්ධිමත් කෙනෙක්. ශාහන් වාගේ කෙනෙක්ව තෝරගත්තේ ගැන ඔබට සහායට. මොකද ඔබ දෙදෙනාම ඊටාත්ම ලස්සනට එකමුතුව ඒ සම්බන්ධකම හොඳට තියාගෙන ඒ නර්තනය ඉදිරිපත් කරා. අති විශිෂ්ටයි. මට කියන්න වචන නැහැ. මේ පළවෙනි වටේට අපි මේ තාම පිවිසලා ඉන්නේ, ප්‍රවිෂ්ඨ වෙලා ඉන්නේ. මේ පළවෙනි වටේ මම දැක්ක මම හිතන්නේ ඇඳුමෙන්ද පැළඳුමෙන්ද ප්‍රසංග වේදිකාවට ඉදිරිපත් විය යුතු කාලෝචිත තාරුණ්‍ය බඳ ගන්නා ආකාරයේ ඉදිරිපත් කිරීමක් ඉදිරිපත් කරේ. Sirasa Dancing Stars.